පළතුරු කියන්නේ. ඊට පස්සේ මොකද කතාව කියන්නේ? ඊට පස්සේ මේ මොකක්ද? කියන්න අම්මලා තාත්තලා. කියන්න. එක හුඹහකින් කියන්න. එක හුඹහකින් විසදුමක්. කවුද විසදුම එව්වේ? නයි. එතකොට අම්මට තාත්තට මොකද උනේ? ඇස් පේන්නේ නැතුව ගියා. දැන් මොකද උනේ ඊට පස්සේ? ඊට පස්සේ මොකද උනේ? ගෙදර යන්න පේන්නේ නැති වුණා. දැන් කවුද බය වුනේ හොඳටම අම්මයි තාත්තයි නැති ඉන්නා? මොන කුමාරයාද බය වුනේ? සාම කුමාරයා නේද ළමයා? සාම කුමාරයා බය වුණා. දැන් බය වෙලා මොකද කළේ? හැමතැනම හෙව්වා. ඊට පස්සේ කැලේට ගියයින් පස්සේ අම්මයි තාත්තයි හම්බුණා. ඊට පස්සේ එක්කගෙන ආවා නේද? ඊට පස්සේ මොකද කළේ? කන්න බොන්න දුන්නා. ඊට පස්සේ දැන් අම්මට තාත්තට නාන්න ඒවට වතුර ඇදලා දුන්නා. තාම ඊ අම්මට තාත්තට ඕන හැමදේම ගෙනත් දුන්නා. තාම එතකොට දවසක් කොහෙද ගියේ? කො ළමයි මෙයාට උදව් කරන්න ඕනේ. දවසක් කොහෙද ගියේ එතකොට? දවසක් ගියා ඇයි කැලේ ගියේ? ආඩක පළතුරු ගියේ. අම්මයි තාත්තයි. දැන් මොකද උනේ පළතුරු ගියේ පස්සේ? මොකද උනේ? මොකද උනේ පළතුරු ගියේ? මොකද උනේ පළතුරු ගියෙන් පස්සේ? කවුද ඇවිල්ලා විද්දේ? ඈනේ. රජතුමා මුකේකින්ද විද්දේ? ආයි කලේ විද්ද. කාටද විදුනේ? කාටද විද්දේ? සාම කුමාරයාට. ඊට පස්සේ මොකද උනේ? සාම කුමාරයාට විද්දයි පස්සේ මොකද උනේ? අම්මටයි තාත්තටයි කෑම නෑ අම්මට තාත්තට කන්න නෑ නේද? දැන් මොකද උනේ? සාම කුමාරයා නැති නිසා අම්මයි තාත්තයි අඬනවා. ගිහිල්ලා මොකද ඊට පස්සේ අම්මයි තාත්තයි එතෙන් එක්කගෙන ආවා නේද? අම්මා තාත්තා අඬලා නේද? සත්‍යක්‍රියාවක් කළා. මොකද්ද? සත්‍යක්‍රියාවක් කළා. ඊට පස්සේ මොකද උනේ සාම කුමාරයාට? සිහිය ආවා. අම්මගේ තාත්තගේ ඇස් දෙකත් පේන්න ගත්තා ඊට. දැන් එතකොට ওই බණ කතාවෙන් ජාතක කතාවෙන් අපිට ගන්න තියෙන්නේ මොනවද හොඳ ආදර්ශ? අම්මට තාත්තට මොකද්ද ආදරෙන් ඉන්න එක. සලකන්න ඕනේ නේද? දැන් ඔයාලේ අම්මලා තාත්තලා උණ හැදෙන්නේ නැද්ද? අසනීප වෙන්නේ නැද්ද? ඒ වුණාම එයාලට වතුර ඕනේ ධම්මේ වතුර ටිකක් ගෙනත් දෙන්නද නේ? කෑම ටිකක් බෙදලා දෙන්නද? මේ වෙනද අපිට මේ කෑම ටික බෙදලා දෙන්නේ කවුද? අම්මා තාත්තා නේද? තාත්තා වැඩට යනවා. තාත්තනේ කෑම උයන්න එළවලු කාල් ගන්න සල්ලි දෙන්නේ නේ? අම්මා තමා කෑම ටික බෙදලා අතට ගෙනත් දෙන අපුටේ කියලා නේ. කෑවේ නැත්තම් අනලා බත්ගුලි හදලා කවනවනේ. එතකොට අම්මා සනීප වුණාම උදව් කරන්න ඕනේ. අපිට කළා වගේම අපිත් ගානකට කෑම ටිකක් බෙදලා නේ. කවන්න ඕනේ. දකලන්නේ. එතකොට ඊළඟ එක මොකද්ද? අපි සත්තුන්ට ආදරය කරන්න ඕනේ. කිසිම සතෙක්ට ගහන්න බෑ එපා නේද? සත්තුන්ට ගහන්න හොඳ නෑ, කරදර කරන්න හොඳ නෑ. කියන දෙනාට තෙරුවන් සරණයි කියන්නේ.